හෙලෝ ගයිස්. අද මම ගෝල්ඩ් chart එකේ බ්‍රේක්ඩවුන් එකක් ගේන්න කියලා බැලුවේ. දවස් ඇවිල්ලා 2025 අප්‍රේල් 20. අපි අද බලමු මාකට් එකේ කොහොමද අපි අද බයින්ට් එක කැප්චර් කරා. මෙන්න මෙහෙම. මෙන්න මේක නම් ඇත්තටම එන්ට්‍රි ඉස්සෙල්ලා හදුනා. හරි අපි බලමු මේක කොහොමද කැප්චර් කරේ කියලා. හරි. ඉස්සෙල්ලාම ඔයාලා දන්නවද මාකට් එක ඕපන් වුණේ ලොකු ගැප් එකකින්. ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් අවුලක් තමයි. ඊට පස්සේ රිජෙක්ෂන් වෙලාදී මෙතන ඩේලි OC එකකින්. හරිද? මම ඉන්නේ ගෝල්ඩ් වන්ඩර් chart එකේ ඉන්නේ. හරි. ඊට පස්සේ මෙතන ලොකු ගැප් එකක් තිබ්බනේ මාකට් එකේ ෆිල් වෙන්න. අපි සාමාන්‍ය 1 hour වගේ දැම්මම දකිනවා. තාමත් සම්පූර්ණව ෆිල් වෙලා නැහැ. හරිද? මෙන්න මෙතන ගැප් එකක් මාකට් එකේ ඉතුරු වුණා. හරිද? ඊට පස්සේ කොහොම හරි මාත් අද මාකට් එකට දවල් දුන්නා. සාමාන්‍යයෙන් මට මතක විදිහට සාමාන්‍යයෙන් සමහරට අමාරු නෑ මට දැන් මාකට් එකට ආවේ. එතකොට මම දැක්කා මේන් ඩේලි රිජෙක්ට් වෙලා තියෙනවා. සහ මෙතන ගැප් එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ ඕපනින් ගැප් එකක් කො මේ වගේ මාකට් එකේ ගැප් එකක් තිබ්බොත් මේ ගැප් එක අනිවාර්යෙන් ෆිල් කරන්න මාකට් එක එනවනේ. අනිවාර්යෙන් කියන්නේ 100% නෑ. සාමාන්‍ය 95ක වගේ ඇකියුරේට් එකක් තියෙනවා මාකට් එකේ මේ වගේ තැනකට ආයෙ එන්න. ඊට පස්සේ 15 මිනිත් වලට ගියාම ඔයාලට පේනවා මාකට් එක මෙන්න මෙතනදී ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ආයෙ හැරෙනවා. හරිද? මාකට් එකේ රීටෙස්ට්මන්ට් එකක් ආවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම බයි කරනවා කියලා හිතන් හිටියේ මෙන්න මේ කී ලෙවල් එකේ. හරිද? ඊට පස්සේ හිතන්නේ මාකට් එක ආවේ නැහැ. ඊට පස්සේ මම ටයිම් ෆ්‍රේම් ගියාම මම දැක්කා 1 hours of wow මෙතන fully engulfed support එකක් තියෙනවා V. හරිද? ඔක තමයි ඉස්සෙල්ලාම වොච් කරන් හිටියේ. ඊට පස්සේ මාකට් එක එන විදිහත් එක්ක 1 hour ගියාම දැක්කා මෙන්න මෙතන තියෙනවා අපිට RBS එක. හරිද? ඔව් හරිද? RBS එකක් තියෙනවා. මම මෙයා තමයි වොච් කරගෙන හිටියේ. ඊළඟට බයි කරා. ඊට පස්සේ කොහොම හරි මාකට් එක ආවා. මෙයාට රියැක්ට් කරේ නෑ. මෙන්න මේ හරියදී මාකට් එක හැරිලා ගියා. ඊට පස්සේ දැන් මෙතන මාකට් එක හැරිලා ගියානේ. ඊට පස්සේ අපි මෙතන එන්ට්‍රි එකක් ගන්න විදියක් නැහැ නේ. ඒතකොට කියන්නේ අපිට මෙතන එන්ට්‍රි එකක් ගන්න කන්ෆර්මේෂන් නැහැ නේ. ඊට පස්සේ 5 මිනිත් වලදී මාකට් එකේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් දුන්නා අපිට. ඔයාලා හරියට මාකට් එක වොච් කරන් හිටියන් දකින්න ඕන. මෙන්න මෙතනින් අපිට ක්ලියර් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් දුන්නා බයි සයිඩ්. හරිද? එතකොට මෙතනදී මාකට් එකේ අලුත් රේන්ජ් එකක් හැදෙනවා. මෙතන ඉඳලා එතනට. හරිද? මේක තමයි මාකට් එකේ අලුතෙන් හැදෙන මාකට් රේන්ජ් එක. එතකොට මේ රේන්ජ් එකේ එතකොට මේ රේන්ජ් එක තමයි අලුතෙන් හැදුනේ මාකට් එකේ. ඊට පස්සේ මගේ පළවෙනි බයි එක තිබ්බේ අපි 30 මිනිත් ගියාම ඊට පස්සේ ඔයාලට වෙනවා 30 මිනිත් වල මෙන්න මෙතන බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක. ඔයාලා ලයින් chart එක දැම්ම හොඳට පෙනේ. මෙන්න මෙතන දීලා තිබ්බා මේ තියෙන 30 මිනිත් QM එක. හරිද? මගේ පළවෙනි බයි එක තිබ්බේ ඔන්න ඔතන. මේදී 30 මිනිත් QM එකෙන් තියලා මෙන්න මෙතන ලික්විඩ් ස්විප් එක නිසා මම මෙතන යට මේ ලෝ එක ප්‍රොටෙක්ට් කියලා හිතලා මෙතන තමයි මගේ පළවෙනි SL එක තිබ්බේ. ඒ කියන්නේ ට්‍රේඩ් එකේ SL එක. ඒතකොට මම බයි කරේ මෙන්න මෙතනින්. මම ඩිලීට් ගත්ත මේ එන්ට්‍රිය. ටෙක්නිකලි තිබ්බේ SL එක. මම මෙතනට SL එක තියලා මේ ට්‍රේඩ් එක ගැව්වා. මගේ ටාගට් උනේ රේන්ජ් එකේ හයි එක. මෙයා. හරිද? ඊට පස්සේ කොහොම හරි මෙයා රන් වෙලා මෙතන දැන් බ්‍රේක් ඉවර් වෙනවා ට්‍රේඩ් එක. ඊට පස්සේ උනේ මාකට් එකේ මෙන්න මෙතන ගත්ත ලික්විඩ් පොයින්ට් එකක් තිබ්බා. මෙන්න මේ ලික්විඩ් එක සික් වුණා මාකට් එකේ. ඒතකොට මේ 30 මිනිත් QM එක ආයෙ වැදගත් වෙන්නේ නැහැ. මෙතන මේ ලික්විඩ් සිප් එකත් ආයෙ ඉතින් හිතන්න ඕනේ නැහැ. මෙතන සිප් වුණානේ. ඊට පස්සේ ආයෙ 5 මිනිත් වලින් මෙන්න මෙතන මාකට් එකේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් දෙනවා. හරිද? ක්ලියර් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් දුන්නා. මේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකට පස්සේ මාකට් එකේ අලුත් රේන්ජ් එකක් හැදෙනවා. මෙතන ඉඳන් මෙතනට. හරිද? එතකොට අපේ මේ හැදෙන්නේ මයිනර් රේන්ජ් එක. අපේ මේජර් රේන්ජ් එක වෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට. ඔයාලට රේන්ජ් ගැන අයිඩියා ගන්න නැත්නම් ඇත්තටම මේකට කරන්න නම් දෙයක් නැහැ. මේ වීඩියෝ එකේ මගේ එක්ස්ප්ලනේෂන් එකේ දෙනවා. ඔව්. හරිද? එතකොට මෙතන මයිනර් රේන්ජ් එකක් හැදෙනවා.
මයිනර් රේන්ජ් එකේ ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වෙන්නේ මෙයා. හරිද? හරි. ඊට පස්සේ මෙතන ඒ රේන්ජ් ලික්විඩ් ෂිප් වෙනවත් එක්කම 5 මිනිත් වල හැදෙනවා මෙන්න මෙතනදී. ඒ කියන්නේ දැන් මෙතන ෂිප් වෙන කැනල් එක වෙන්නේ මෙයානේ. මෙයා හෝ නැත්තම් අපිට ගන්න පුළුවන් මෙයා කියලා. හරිද? මම මේක පොඩ්ඩකට අයින් කරන්න. ඔයගෙන් ෂිප් වෙනවනේ. ෂිප් එකෙන් මාකට් එක ෂිප් වෙලා මම 1 මිනිත් ඇත්තටම බැලුවේ නැහැ. මම වල 1 මිනිත් කන්ෆර්මේෂන් එකක් එතන තිබිලාද කියලා තමයි පෙන්වන්න හදන්නේ. ඔව් තිබිලා කියන්නත් පුළුවන්. මෙතන ඊට පස්සේ මෙතෙන් ෂිප් වෙලා එතකොට මෙතන ලික්විඩි පොයින්ට් එක වෙන්නේ මෙයා. හරිද? එතකොට QM එක වගේ මං කිව්වා ලික්විඩ් ෂිප් කරන්න එනවා කියලා එක. එයා තමයි මෙතන පොයින්ට් එක. හරිද? ඊට පස්සේ මෙතන ලෝවර් ටයිම් ෆ්‍රේම් වලින් ඔයාලට දීලා තියෙනවා බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් මෙන්න මෙතන සහ මෙන්න මෙතන. එතකොට ලෝවර් ටයිම් ෆ්‍රේම් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකත් එක්ක මාකට් එකේ රේන්ජ් එකක් අලුතෙන් හැදෙනවා මෙතන ඉඳන් මෙතනට. හරිද? පොඩි රේන්ජ් එකක් හැදෙනවා. ඒ රේන්ජ් එකේ තියෙන ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි පොයින්ට් එක මෙතනින් මෙන්න ෂිප් වෙනවා. ඔන්න ඔතනින් ඔයාලට බයි එන්ට්‍රි ගන්න තිබ්බා. හරිද? මම හැබැයි මෙතනදී 1 මිනිත් බැලුවේ නැහැ. මම ගත්තේ 5 මිනිත් වලින්. ඉන්න මම ගත්ත විදිය පෙන්නන්න. හරි මෙතන. මම මෙතන ගත්තේ මෙතන ලික්විඩ් ෂිප් වෙනවනේ මාකට් එකේ. මෙතන රේන්ජ් මෙතන රේන්ජ් එකත් එක්ක මාකට් එකේ ලික්විඩ් ෂිප් වෙනකොට මෙතන හැදෙනවා අලුතෙන් ෆ්‍රෙෂ් කී ලෙවල් එකක් මෙන්න මෙතන. හරිද? 5 මිනිත් වලින් හැදෙනවනේ. ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ ටික අමතක කරන්න මේ පැත්තට. හරිද? එතකොට මෙතන අලුතෙන් ෆ්‍රෙෂ් කී ලෙවල් එකක් හැදලා තියෙන ලික්විඩ් ෂිප් එකක් එක්ක. ඒ ලික්විඩ් ෂිප් එක උනේ ප්‍රීවියස් මයිනර් රේන්ජ් එකේ ඉන්ටර්නල් රේන්ජ්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ෆ්‍රෙෂ් කී ලෙවල් එකකින් මම බයි කරා. මගේ ඉන්නවා ඒ කියන්නේ රේන්ජ් ඉන්වැලිඩේෂන් පොයින්ට් එක වෙන්නේ මෙයා. හරිද? එතකොට මගේ ටාගට් එක වෙන්නේ මේජර් රේන්ජ් එකේ හයි එක. මේජර් රේන්ජ් එක ඇවිල්ලා අපේ මෙන්න මෙයා. එතකොට මෙන්න මෙතන මේ ට්‍රේඩ් එකේ මෙන්න මෙතනින් අපිට එක්සිට් වෙන්න තිබ්බා. හරිද? සෝරි නෑ මෙයා නෙවෙයි මේජර් රේන්ජ් එක වෙන්නේ මෙයා. හරිද? ඒ කියන්නේ අපේ ට්‍රේඩින් රේන්ජ් එක වෙන්නේ මෙයානේ. කියන්නේ දැන් මෙතන ආයෙත් ඇත්තට මීට වඩා ලොකු ට්‍රේඩින් රේන්ජ් එකක් තියෙනවා මෙතන ඉඳලා මෙතනට. හරිද? ඒක කොහොමද තියෙනවා. එයා තමයි ඇත්තටම අපිට යාව ටාගට් කරන්න පුළුවන්. මොකද හැබැයි මේ වෙලාවේ මාකට් එකේ තියෙන සිටුේෂන් එකත් එක්ක අපිට වගේ දුර ටාගට් එකක් ගන්න බෑ. එතකොට අපිට ටාගට් කරන් දෙන්නේ මෙන්න ළඟම මෙයා. හරිද? මේ රේන්ජ් එකේ. ඉතින් උතින් ට්‍රේඩ් එකෙන් මම එක්සිට් වුණා. ඒ වගේ මේ ට්‍රේඩ් මෙතනට මේක හෝල්ඩ් කරන් තිබ්බා. නෑ මම මෙතනදී එක්සිට් උන්නේ නැහැ. මගේ තිබ්බේ මගේ ඩීල් ටාගට් එකක් තිබ්බ. ටාගට් එක මගේ හිට් වුණා මෙන්න මේ හරියදී වගේ. මෙන්න මෙතනදී වගේ. මම ඔන්න ඔතනදී වගේ ට්‍රේඩ් එකෙන් අයින් වුණා. එතකොට මේ තියෙන්නේ ට්‍රේඩ් එක ප්ලේ වුණ විදිහ. ඔයාලට මේක මේ රේන්ජ් එකටම අල්ලන්න තිබ්බා. මේව අපි අල්ලපු කට්ටියත් හිටියා. ඔන්නෝම තමයි අද දවසේ ගෝල්ඩ් එකේ මාකට් එක ප්ලේ වුණේ. ඊපස්සේ මෙන්න මෙතනදී අපිට සෙල් එකක් ගන්න නම් තිබ්බා. සෙල් එක නම් බැලුවේ නැහැ. මොකද මම සෙල් එක බලන්න ඇති හේතුව උනේ මෙතන තාමත් මෙන්න මේ රේන්ජ් එකේ. ඔව් මෙන්න මෙයා. දැන් මෙතනදීනේ සෙල් එක ආවේ. මෙතන ඉන්නේ මාකට් එකේ. එතනට මාකට් එක එනකොටත් මෙයාගේ තව ગેප් එකක් ඉතුරු වෙලා තිබ්බේ. එතකොට පොඩ්ඩක් සෙල් කරන එක අවදානම්. මොකද මාකට් එකේ ગેප් එක 100ක් ෆිල් වෙන්න පුළුවන්කමක් තියෙනවනේ. ඒ නිසා මෙතනදී ආයෙ අපි බයි එකක් මම සෙල් එකක් බැලුවේ නැහැ. එතකොට අද දවසේ ගෝල්ඩ් එක ප්ලේ වුණ විදිය තමයි මේ. ඒ වගේම කියන්න ඕනි මගේ YouTube සීරීස් එක අතන මේ part 9 වලින් නැවතුණා. ඉතින් එයාට මට YouTube දාන්න විදියක් නැහැ. මම හේතුව කිව්වා. එතකොට ඉතින් එයා කොටස මම මෙන්ටර්ෂිප් එකක් විදියට ඒ කියන්නේ මම ගොඩක් කට රික්වෙස්ට් කරලා තිබ්බා. ඒක මෙන්ටර්ෂිප් එකක් විදියට කරන්න කියලා. එතකොට ඒ වෙනුවෙන් මම අලුතෙන් මෙන්ට් එකක් පටන් ගත්තා ඒ කට්ටියට. ඒ මෙන්ට් එකේ විස්තර ඉන්නවා පෙන්නන්නම්. හරි එතකොට මේ මෙන්ට් එකේ විස්තර ටික මම දැන් මේ හරියෙන් දාන්නම්. හරි මේ තියෙන්නේ මගේ මෙන්ටර්ෂිප් එක ගැන විස්තර ටික. එතකොට මේ අපේ මෙන්ටර්ෂිප් එකේදී කතා කරනවා ඒ කියන්නේ මෙතන මේ තියෙන භාගයක් වගේ මම YouTube එකේ දාලා තියෙන සම්පූර්ණම basic AV OC 50% fresh and fresh trend line rule market store line QM. එතකොට අපි මෙතන අලුතෙන් කතා කරනවා market ranging advanced market structure liquidity. එතකොට මෙන්න මෙතනදී මෙන්න මේ ඉන්ටර්නල් මේ අපි ගත්ත trading range මෙතන මම පෙන්නපු trading range ටික internal range liquidity සහ මේ market structure structure එක දුන්නා market range එක වෙනස් වෙන්නේ කොහොමද minor range එක හැදෙන්නේ කොහොමද ඒ ටික අපි මෙතනදී කතා කරනවා. ඊට අමතරව Fibonacci retracement ඒ කියන්නේ
ෆිබ් එක. ඒ කියන්නේ දැන් ඔයාලා සාමාන්‍යයෙන් යූස් කරන ෆිබ් එකට අමතරව ෆිබ් දාන විදි දෙක තුනක් තියෙනවා. හරිද? දැන් මෙතන මේ මාකට් එකේ මෙහෙම රේන්ජ් එකක් හැදුනාම අපිට මේ රේන්ජ් එකට ෆිබ් එක දාන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? එතකොට ඔයාලට පේනවා මෙන්න මේ රේන්ජ් එකේ කොහෙටද මේක ආවේ කියලා. ඒ කියන්නේ මේ ඔයා හරියට රේන්ජ් එකක් ඩිෆයින් කරලා ඒකේ මාකට් ස්ට්‍රක්චර් ඒ කියන්නේ මාකට් ස්ට්‍රක්චර් එකත් එක්ක රේන්ජ් එක හරියට ඩිෆයින් කරොත් ෆිබ් එකත් ඇති මේ පේනවනේ. මෙතන පොඩ්ඩක් ඉන්න මම මේක මකලා පෙන්නන්න. එතකොට ඔයාලට මේ තියෙන්නේ අපි ගහපු එකනේ. මේ ලික්විඩ්නේ හරි මේ. ඉතින් ඔයාලට පේනවනේ හරියටම කොහෙන්ද ගිහිල්ලා තියෙන්නේ කියලා මාකට් එක. ඔක තමයි මැලේසියන් SNR එක ගන්න ෆිබ් එක. සහ 50 minute මේ 15 SMA ස්ට්‍රැටජි එකක් තියෙනවා. එන්ට්‍රි මොඩල් ටික මම කතා කරලා තියෙනවා. ඒක තව ඇඩ්වාන්ස් ඇතුළට කතා කරනවා අපි මේකෙදි. සහ රිස්ක් මැනේජ්මන්ට්. ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ රිස්ක් මැනේජ්මන්ට් එක නැත්තම්. රිස්ක් මැනේජ්මන්ට් සහ සයිකොලොජි. ඔය දෙකම හොඳම ලෙවල් එකක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි 100 වගේ ගහද්දී සෑහෙන්න වටනවා. ඒ කියන්නේ අපිට මැනේජ්මන්ට් එක ඇතුළු 100 ගහන්න බෑ. එම්ෙන් වදින ඒවා තියෙනවා කනාවට. ඒ වුණාට හරියට 100 එකක් ගහන යනවනම් අනිවාර්යයෙන්ම රිස්ක් මැනේජ්මන්ට් එක සහ සයිකොලොජි ඕනේ. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඩීටේල්ස් ගැන කතා කරොත් මේක සති 5ක් වගේ යනවා. සතිය දවස් 2ක් වගේ තියෙන්නේ. සතියට ලයිව් සෙෂන් 2ක් සමහර 3ක් වෙන්නත් පුළුවන්. ඒ වගේ යනවා. ඒ වගේම මගේ ට්‍රේඩ් බ්‍රේක්ඩවුන් ටික දෙනවා. වීක්ලි රිවිව් ටික තියෙනවා. එතකොට ඩිස්කෝඩ් සෙෂන් වලින් කියන්නේ අපි කෝස් එකේ වුණාට පස්සේ ඔයාලා ලයිව් ප්‍රැක්ටිකල් කරලා කියන්නේ මේ මම මාකට් එක දකින්න විදියටම මාකට් එක දකින්න ඔයාලා ප්‍රැක්ටිස් කරනවා. හරිද? ඩිස්කෝඩ් සෙෂන් අරගෙන වෙන වෙනම කියන්නේ ඔක්කොම එකට ක්ලාස් එක අරගෙන එහෙම දීලා සපෝට් එක මම සම්පූර්ණව දෙනවා. ඒ වගේම ට්‍රේනින් ජර්නල් එකක් දෙනවා. ඒ කියන්නේ ට්‍රේඩ් ගන්න ප්ලෑන් එකක් දෙනවා මම. ඒ කියන්නේ ඒක සම්බන්ධ වෙන්නේ රිස්ක් මැනේජ්මන්ට් මේ ඔක්කොම එකට යන්නේ. සයිකොලොජි ගයිඩන්ස් එක ඔක්කොම එකට යන්නේ. එතකොට ඒ වගේම කියන්න ඕනේ මේ මෙන්ටර්ෂිප් එක තියෙන්නේ මේ අර බේසික් නොලෙජ් එක තියෙන අයට. ඒ කියන්නේ ට්‍රින් යූස් කරන්න දන්නේ නැති MT5 කියන්නේ මොකද්ද? සාමාන්‍ය අපි දන්න බේසික් දේවල් ටික ඒ වගේ දේවල් දන්නේ නැති අයට මේකට සම්බන්ධ වෙන්න බෑ. ඒකට මෙන්ටර්ෂිප් එක යන්නේ ගෲප් මෙන්ටර්ෂිප් එකේ සාමාන්‍යයෙන් මම ස්ටුඩන්ට්ලා 10ක් විතර එක සැරේට ගන්නෙ. එතකොට මේ කියපු ඔක්කොම එකට ඇතුළත් වෙනවා. එක්කෙනෙක්ට $150ක් වගේ වෙනවා. එතකොට ඔයාලා ප්‍රයිවට් මෙන්ටර්ෂිප් එකක් කරනවා නම් පර්සනල් කෝච් එකත් එක්ක ඒ කියන්නේ මම ඊට වඩා ඩීප්ලි බලනවා. ඔයාලට තනියෙන් සම්පූර්ණම යන්නේ. ඒක වෙනවා $300ක්. සහ ෆස්ට් බැච් එක දැන් පටන් ගන්නවා. දැන්ට දෙන්නෙක් මට සල්ලි දාලා මේ ඩේටා අරගෙන ෆික්ස් කරලා තියෙනවා. තව ලිමිටඩ් ෂීට් 3ක් ඉතුරුලා තියෙනවා. ඒ 3 දෙනාට $100 ගානේ මම කරනවා. සෝ මේ තියෙන මගේ Telegram user name එක සහ WhatsApp number එක. එතකොට කවුරු හරි කෙනෙක් join වෙන්න කැමති නම් මට මේ නම්බරයට කෝල් කරලා හරි නැත්නම් WhatsApp එකේ message එකක් දාන්න. අද සෙෂන් එක ඔච්චරයි. හැමෝටම happy trading, good luck.